ඔන්න යාළුවනේ අද අපි යන්නේ බ්‍රේෂියාවල තියෙන රෝස කුසුම් දෙවමෑණියන්ගේ පල්ලියට. මේ පල්ලියට ඉතාලිය හැම පැත්තෙම සෙනගෙනවා. මේ පාර අපිත් එක්ක අපේ ලොකු අම්මත් ආවා. අපේ ලංකාවයත් ගොඩක් එනවා. ඒ නිසාම සිංහල පූජාවක් තියෙනවා. මේ පල්ලිය ගොඩක් හාස්කම් වලින් පිරුණු පල්ලියක්. අපි විශ්වාසෙන් ඉල්ලන හැමදේම අපිට හම්බෙනවා. රෝස කුසුම් දෙවමෑණියන්ගේ පල්ලිය හදලා තියෙන්නේ 1961. අපි ආවේ සීතලත් එක්කනේ. නැත්තම් මෙතන රෝස මල් වලින් පිරලා තියෙනවා. ආයෙ දවසක සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ ඔයාලට. රෝස කුසුම් දෙවමෑණියන්ගේ පල්ලිය කිව්වට මෙතන ඇත්තටම කියන්නේ සන්තුවාරියෝ දෙල්ලේ ෆොන්තානෙල්ලේ කියලා. ඔන්න දැන් තමා අපි පල්ලිය ඇතුළට ඇතුල් වෙන්නේ. මේ වටේට පේන්නේ වඩින්ගුරු වගා කරපු කුඹුරු යායවල්. මරියතුමී දර්ශනය වෙච්ච ජල උල්පත වටේ තමයි මේ පල්ලිය හදලා තියෙන්නේ. අපි ගිය වෙලේ පූජාවක් නම් තිබ්බේ නැහැ. හැබැයි අපි ආවේ ලොකු අම්මා වෙනුවෙන් වුණ බාරට ස්තුති කරන්න. ඔයාලා දන්නවද මරියතුමී ගාව තියෙන රෝස මල් තුනේ තේරුම? මේ තියෙන්නේ ජේසු අම්මා ආශිර්වාද කළ උල්පතෙන් එන වතුර කියලා තමා විශ්වාස කරන්නේ. ඉතින් අපි සපත්තු ගලවලා විශ්වාසයෙන් ඔරසන් කී තමා යන්නේ. මේ වටේට පේන්න තියෙන්නේ ඉල්ලීම් වලට ස්තුති කරපු ඒවා. මේ තියෙන්නේ අපිට උල්පතින් බොන්න පුළුවන් වතුර එන තැන. ඒක අපි ගොඩක් විශ්වාසයෙන් කරන දෙයක්. 1947 පියරීනා කියලා නර්ස් කෙනෙක්ට මරියතුමීව හම්බෙලා. එයා තමයි මේ පින්තූරේ ඉන්නේ. අපි එළියට එනකොට ඉරත් බැහැගෙන යනවා. ඒකත් ටිකක් බලන් ඉඳලා අපි ගෙදර යන්න පිටත් වුණා.